අවසරයි ප්‍රවන්තේනි අද ඔක්තෝබර් මාසේ පළවෙනි සිකුරාදා දවසයි අද ඔක්තෝබර් මාසේ 3 වෙනිදා අපි ඉන්නේ සාමාන්‍ය සමයේ 26 වෙනි සතියේ ප්‍රවන්තේනි අපි මරුණට පස්සේ මොනවා වෙයිද ඔබ හිතනවාද අපි මරුණු ගමන් එකපාරම ස්වර්ගයට යයි කියලා නෑ ප්‍රවන්තේනි අපි යන්නේ මරණයට පස්සේ ශුද්ධ ඉස්ලාමයේ. එතනදී දෙවියන් වහන්සේ විරාජමානව වැඩ සිටින්නේ. එතනදී දෙවියන් වහන්සේ අහන ප්‍රශ්නේ තියෙනවානේ මතකයි නේ. ඔබ මම වෙනුවෙන් මොනවද කළේ? ප්‍රවන්තේනි මරණ දවස ගැනවත් මැරෙන්නේ කොහොමද කියලාවත් දුක් වෙන්න එපා. ඔබ උත්සාහ කරන්න ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුළ උන්වහන්සේ තුළ රැඳෙන්න. ඒකයි වඩා වැදගත් වෙන්නේ. ඔබගේ මගේ ජීවිතය අපි හැමදෙනාම දන්නවනේ මරණයෙන් හමාර වෙන්නේ නැහැ කියලා. එතෙන්ට එහා ජීවිතයක් තියෙනවා. එතනින් එහා ජීවිතයට තමයි අපි හැමදෙනාම දකකට කාගෙන උත්සාහ කරන්නේ මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලේ එතෙන්ට යන්න තමයි උත්සාහ කරන්නේ. ප්‍රවන්තේනි අපි ඒක නිසා ජීවත් වෙන විදිය වැදගත්. ඔබ මම හැම වෙලාවෙම හිතන්න ඕනේ මම මේ ලෝකේ ජීවත් වෙන්නේ බොහෝම ටික කාලයයි. මේක ස්ථිර නවාතනක් නෙමෙයි තාවකාලික නවාතනක්. අපි මේ හැම දෙයක්ම හැරදාලා යන්න ඕනේ. ඒ නිසා අපි ඉන්නේ බොහෝම ටික කාලයක් ප්‍රේමන්තේනි. ඒ නිසා උත්සාහ කරන්න ජීවත් වෙලා ඉන්න මේ ටික කාලය තුළ පුළුවන් තරම් දෙවියන් වහන්සේ තුළ දේවල් රැස් කරන්න. ද්‍රව්‍යමය වශයෙන් දේවල් නෙමෙයි ඒවා නැති වෙලා යනවා. කාව කනවා, මලකඩ කනවා, ඒව නැති වෙලා යනවා. නමුත් දෙවියන් වහන්සේ තුළ ඔබ ඇති කරගත්තු දේවල් ජීවත් වෙලා ඉන්න කාලේ ඒව තමයි ශක්තියක් ගෙනල්ලා දෙන්නේ මරණයෙන් මතු ජීවිතයට. දැන් මරණයෙන් මතු ජීවිතේ රැස් කරගන්න ඕන දේවල් පණ අදිනකොට කරන්න බෑ. ජීවිතයේ අවසාන මොහොතේ කරන්න බෑ. ලෙඩ ඇඳේ ඉඳගෙන මේ දේවල් කරන්න බෑ. ඒ දේවල් කරන්න ඕනේ ජීවත් වෙලා ඉන්න මේ ටික කාලේ. හැම වෙලේම උත්සාහ කරන්න. මම ඒ දේ පස්සේ කරනවා. තව කල් දිනනවා ජීවත් වෙන්න නෑ. අපි දන්නේ කොයි